අධිවේගයේ අතුරු කතා කීපයක් කියන්න හදන්න. මොකද ඇමති බිමල් මේක හෙළි කරා ඊයේ පාර්ලිමේන්තුවේ. හිටපු දේශපාලුවන්ගේ තරම තවදුරටත් දැනගන්න පුළුවන් වෙන අවස්ථාවක්. දකුණු අධිවේගයේ විවේක ප්‍රදේශය වසර 99ටම 10-18 බදු දීලා සුජිත් තේවාජුලගේ අංජුල මහීක එක්කලිය. ඒ වගේම ගෙවල් වලට යන්නත් හුවමාරු දාගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ විවේක ප්‍රදේශය රෙස්ට් ඒරියා එක රාජපක්ෂවරුන් අවුරුදු 99කට බදු දී ඇත්තේ රුපියල් දසදහසකට බව ප්‍රවාහන මහාමාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී ඊයේ කියනවා. සමහරුන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්තර්හුවමාරු ඉදිකර ඇත්තේ තමන්ගේ ගෙවල් වලට යාමට බව පැවසූ අමාත්‍යරයා එම මාර්ගයට බිලියන ගාණක් නාස්ති කර ඇතැයිද කියනවා. ඔව් මෙහෙම කියන්නේ සමගි ජනබලවේගයේ කළුතර මන්ත්‍රී අජිත් පී පෙරේරා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බිමල් රත්නායක මෙහෙමත් කියනවා. ජෝර්දාන් ඇඟලුම් රැකියාවේ විශ්වාසීය සන්නාමය සහස්ත්‍ර මහනුවර 1340 අංකයට දැන්ම අමතන්න. දක්ෂිණ අධිවේගී මාර්ගයේ නීති විරෝධී ලෙස කෙරුණු කටයුතු ගොඩක් තියෙනවා. එම මාර්ගයටම තියෙන්නේ එකම එක විවේක ප්‍රදේශයයි. ඒ මුළු ප්‍රදේශයේම අවුරුදු 99ටම බදු දීලා තියෙන්නේ රුපියල් 10000කට. රාජපක්ෂල තමයි මේවා කළේ. අපිට අද බණ කියනවා. සමහර අන්තර්හුමාරු තමන්ගේ ගෙවල් වලට යන්න හදලා තියෙනවා. වෙන් කරපු නම් කරපු විවේක කලාප හදන්න රාජපක්ෂවරුන්ගේ ගෝලබාල නිලධාරීන් ඉඩ දුන්නේ නැහැ. මේකට බිලියන ගාණක් නාස්ති කර තිබෙනවා. නාස්තිකාර වියදම් අපේ සැලසුම් වල නැහැ කියලා බිමල් කියනවා. බිමල්ගේ අන්තිම කතාවට වෙනම උත්තරයක් දෙන්න. හැබැයි මේ බිමල් මරු අනාභරණයක් කළා තියෙන්නේ. මොකද්ද? මේ ගෙවල් වලට යන්නත් උවමාරු දාගෙන ඒවට කොච්චර බිලියන ගාණක් යන්න ඇද්ද තමන්ගේ ගෙවල් වලට. මේක මහා පුදුම රටක්. සමහරු හිතුවා මේක තමන්ට උරුම වුණු බූදලයක් කියලා. ඒ බූදලේ රස වින්දා. ඒ බූදලේ භුක්ති වින්දා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ ගෙවල් වලට යන්න ඕනි විදියකට මේවා ශක්‍යතා වාර්තා අධ්‍යයනය කරලා ඒවා දාලා හරි සැලසුම් හදලා ඉදි කරන්නනේ. අපේ ගෙදරට යන්න ළඟ කොහෙන්ද අනේ එතනිනුත් කපන්න. මොකද්ද මේ රටක අධිවේගය මාර කැපිල්ලක් කපලා තියෙන. කැපිලි තරම් දැන් නම් මේ දෝර ගලමින් යනවා. ඉස්සරහට අනිත් ඒවත් දෝර ගලයි. එතකොට විවේක ප්‍රදේශයේ මුළු සමස්ත අධිවේගයටම එකයි තියෙන්නේ. අනිත් එක හදන්න දාලා ඒක හැදුවේ නෑ. හරිද? එතකොට ඒ දැන් හදලා තියෙන එක වසර 99ටම 10-18 බදු දීලා. හරි? මාර කතා ඉතිහාසයේ වාර්තා වෙලා තිබෙන්නේ. ඊළඟට බිමල් කියනවා නාස්තිකාර වියදම් අපේ සැලසුම් වල නැහැ කියලා. හොඳයි. එහෙමනම් ඒක එලෙසම වෙන්න කියන ඒවා එහෙමම කරන්න. මොකද අර සමහර කීපුවා රොඩු බොඩු ගන්න නැහැ, සුන්බුන් ගන්න නැහැ කිව්වට රොඩු බොඩු සුන්බුන් එක්ක එකතු වෙලා සමහර තැන්වල මේ වැඩ කරනවා කියලා පේන්න තියෙනවා පළාත් පාලන ආයතනවල. ඒ නිසා කියන ඒවා හරියට කරමු කියලා මේ මාලිමාවටත් කියන්න ඕනේ. කීපු දේවල් ගොඩක් නොකිරලා තියෙන වෙලාවක